ශ්‍රී ලංකාවේ අපිට පොල් ගස කියන්නේ කප්රුකක්. ඒ අපේ ආර්ථිකයේ කුඳුනාරටියක් වගේම අපේ සංස්කෘතියේත් කොටසක්. බොහෝ වගාකරුවෝ Tamanගේ පොල් ඉඩමෙන් ලැබිය හැකි උපරිම අස්වැන්න ලබා ගන්නේ නැහැ. ටිකක් මහන්සි වෙලා විද්‍යාත්මක වැඩ කළොත් අපේ පොල්වත්තෙන් ලැබෙන අස්වැන්න සහ ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහළ නම්වා ගන්න පුළුවන්. අපි බලමු අපේ පොල් ගස්වල අස්වැන්න වැඩි කරන්න අපි අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද කියලා. පළමු ක්‍රමවේදය තමයි ගසට නිවැරදි පෝෂණය ලබා දෙන්න. පොල් ගස අවුරුදු ගණනාවක් තිස්සේ අපිට පළ දෙනවා. ඒ නිසා පසින් ඉවත්වන පෝෂ්‍ය පදාර්ථ නැවත ගසට ලබා දීම අපේ වගකීමක්. හරියට අපි කෑම කනවා වගේ තමයි. ඔබේ පොල් ගසට පොහොර යෙදීම මේ විදිහට සිදු කරන්න. කාබනික පොහොර යෙදීම. වසරකට වරක් ගොම, කුකුල් පොහොර, කොම්පෝස්ට් හෝ එළු පොහොර වැනි කාබනික පොහොර කිලෝ 15ක් පමණ යොදන්න. මේවා පසේ සජීවී බව, ජලය රඳවා ගැනීමේ හැකියාව සහ ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. මේවා යෙදීම මගින් ගසේ පැවැත්ම තහවුරු වෙනවා. රසායනික පොහොර යෙදීම. ක්ෂණිකව අස්වනු වැඩි කිරීමට රසායනික පොහොර යෙදීම සිදු කළ යුතුයි. පොල් පරීක්ෂණ ආයතනයේ මගින් නිර්දේශිත පොල් පොහොර මිශ්‍රණය භාවිතා කරන්න. අවුරුදු 5කට වැඩි පරිණත ගසක් සඳහා වසරකට දෙවරක් ප්‍රධාන වැසි සමයන් ආරම්භයේදී එක්වරකට මිශ්‍රණය කිලෝ 1.5ක් දිගත් අතර ප්‍රමාණයක් යොදන්න. අමතර පෝෂක යෙදීම. මැග්නීසියම් ඌනතාවය නිසා පත්‍ර කහ පැහැගැන්වීම සිදුවන නිසා එය වැළැක්වීම සඳහා ඩොලොමයිට් හෝ කයිසයිට් ගසකට ග්‍රෑම් 500ක් යොදන්න. ගෙඩි හට ගැනීම සහ ගුණාත්මක භාවය වැඩි කිරීමට ලවණ වශයෙන් සාමාන්‍ය ලුණු වසරකට වරක් ගසකට කිලෝ 1ක් යොදීම ඉතා සාර්ථක ක්‍රමයක්. පොහොර යෙදීමේ සාර්ථකම ක්‍රමය මොකක්ද දන්නවද? බොහෝ අය පොහොර දමන්නේ ගසට කිට්ටුවෙන් හෝ ඈතින්. එයින් ප්‍රයෝජනයක් ඇත්තටම නැහැ. ගසේ මුල සිට අඩි 5ක් දුරින් අඟල් 6ක් ගැඹුරට ගස වටා කාණුවක් හරන්න. පොහොර එම කාණුවට දමා පස් සමග හොඳින් මිශ්‍ර කර නැවත පස් වලින් වසා දමන්න. මේකෙන් වෙන්නේ පොහොර නාස්ති නොවි ගසේ පෝෂක උරා ගන්නා සියුම් මුල් වලට පහසුවෙන් ලබා ගැනීමට හැකියවීමයි. ජල කළමනාකරණය කියන්නේ පොල් අස්වැන්නේ තීරණාත්මක සාධකයක්. පොල් ගෙඩියක් කියන්නේ 80%කට වඩා ජලය අඩංගු ඵලයක්. ජලය නැති වුණොත් පොල් මල් හැලිය යනවා. ගෙඩි කුඩා වෙනවා. විශේෂයෙන්ම මල් හට ගැනීමේ සිට කුරුම්බැට්ටි වර්ධනය වන මාස 4 සහ 5 අතර කාලය තුල ජල හිඟයක් නොතිබිය යුතුයි. නියංගෙන් බේරෙන්න මේ වගේ ක්‍රමානුගමනය කරන්න. වසුන් යෙදීම. ගස වටේ අඩි 6ක ප්‍රදේශයක් පිදුරු, පොල් කොළ, පොල් ලෙලි හෝ කුහුබත් වැනි ද්‍රව්‍යකින් අඟල් 6ක පමණ ඝනකමට වසා දමන්න. මෙයින් පසේ තෙතමනේ වාෂ්ප වීම 80%කින් පමණ අඩු වෙනවා. වල් පැලැටි වර්ධනයත් පාලනය වෙනවා. පොල් ලෙලි වලවල් සෑදීම. පොල්ගස් දෙකක් අතර අඩි 5 ප්‍රමාණයේ වලවල් කපා පොල් ලෙලි කටුපැත්ත උඩට සිටිනසේ අසුරන්න. මේවා නියං කාලයේදී ගසේ මුල්වලට තෙතමනේ සපේන ස්පොන්ජියක් වගේ ක්‍රියා කරනවා. ඉතින් ඔයත් මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න subscribe බටන් එක ක්ලික් කරන්න.